මේක සූර්ය මහ රජුරුව හදන දේවාලේ මේක. ඊට පස්සෙත් මේක මැදගම. ඊට පස්සේ කල්තොට කියලා බලංගොඩින් තියෙන කතරගමට යන පාර කූරගල කියලා අහලා ඇති. ඒ යනකොට මහ ඇල කියලා තියෙනවා යෝධ ඇල කියලා. ඒක කපාගෙන යනකොට අවුවෙන විශාල ගලක්. ඒ කාලේ යන්ත්‍ර සූත්‍ර නැහැ. ඊට පස්සේ අර ඒ කළුගල තමයි මම හරස් වෙන්නේ. ඊට පස්සේ හරස් වුණා මේ මිනිස්සු අසරණ වෙනවා. ඊට පස්සේ හවස 6:00ට විතර අර ඇලේ පාවෙලාපු ලොකු උග්ගස් කොලයක් අවුවෙලා ඒක කෑලි 7කට කපලා අර කළුගල හරහාම තියලා මැටි පහනක් පත්තු කොල්ලා මැදගම දෙයියන්ගේ බලයක් තියනවා නම් මේ ගල පැලිලා අපිට වතුර ආවොත් අපි මේක මේ ඇල මුලම හොඳම කුඹුරු මෙහෙට පූජා කරනවා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ අර පහන පත්තු කොල්ලා ගියාම රෑ 12ට විතර එන පිට එන 10ක් ගැව්වා වගේ අදටත් තියෙනවා තල් ගස් දෙකක් දාන්න පුළුවන් වතුර කඳන් දෙකක් එතනින් ගල පැලිලා යන. රෑ ඇවිල්ලා බලනකොට සතුටට දෙයියාඳුරු අපිට උදව් කරා කියලා ඇල මුලම අක්කර 45ක් මේ දේවාලෙට පූජා කරා. ඊට පස්සේ ඒ වී තමයි අදටත් මේ දේවාලෙට ගේන අක්කර 45ක. ඒ ගෙනාලා ඊට පස්සේ අර මැදගම මේක උග්ගල් අලුත් නුහර කතරගම කියලා හැදෙන්නේ අර උක්කොලෙන් එක කෑල්ලක් ගත්තා කළුගල උඩ ඒකෙන් එක කෑල්ලක් ගත්තා මේකේ මේ අලුගොඩ උඩ දේවාභරණේ වැඩ ඉඳපු ඉඳ ඒකෙන් කොටසක් ගත්තා මේ නුවර කැටයන් ඒකින්ද නුවර කියලා ඒක ගත්තා කතරගම දෙයියන්ගේ නම දාලා උග්ගල් අලුත් නුවර කතරගම දේවාලය කියලා නම තියෙනවා. නෝම තමයි මේක හැදේ. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන උග්ගල් අලුත් නුවරේ කතරගම දේවාල පෙරහැර වෙනත් දේවාල පෙරහැරවලට වඩා සුවිශේෂී වන්නේ පෙරහැර පැවැත්වීම සම්බන්ධව ඇති සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍ර හේතුවෙනි. රජුරු නියම කරන අවුරුදු කාර්තිය කියලා දවස් 5ක මේක උඩ පෙරහැරක්. ඊට පස්සේ ඒක ගෙදුවා ඒක තමයි මේ අවුරුද්දට ආරම්භය. දැන් 2025 නම් ඒ 25ට මේ අප්‍රේල් මාසේ තමයි ඒක පටන් ගන්නවා මළු උඩ දවස් 5ක පෙරහැරක්. ඊට පස්සේ ඒක පටන් අරන් ඊට පස්සේ ඇසල මහ පෙරහැර කියලා ආයි මළුවේ පෙරහැර 5ක් දෙවිලි පෙරහැර 5ක් මහ පෙරහැර 5ක් ගිය කපන එකයි පෙරහැර 16 අතන එකයි 21යි ඉල් වර වස්සසලා ආඳුරුව මේවා එකට ඒ ඉල් මහට ඉල් මහ කාත්තිය කියලා ආයි මේකේ තියෙනවා පෙරහැර 5ක් ආයි උඩමළු. ඒකත් කරලා ඉවර වුණා. ඒ පෙරහැර 26ක් කරලා ඉවර වුණාන් තමයි මේ අවුරුද්දට මේ අවසාන දවසට මෙතන පහන් අවුලලා ඉල් පොයට පිරිත් කියලා දෙයියන්ට පින් දෙන. අන්න ඒකෙන් තමයි වුණා මේ අවුරුද්දට පෙරහැර කරලා ඉවර වෙනවා කියලා කියන්නේ දිය කැපුවට ඉවර වෙන්නේ නැහැ. ඉල් මාසෙන් තමයි අප්‍රේල් මාසෙන් පටන් අරන් ඇසල මාසේ පෙරහැර 16 කළා ඉල් මාසේ පෙරහැර 5ක් කරුවට පස්සේ තමයි මේක ඉවර වෙන්නේ.